හරි. දෙවැනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතා අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තන්න ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලන්ගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්නේ ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් කියනවා. මොකක්ද ඒ රහස? මට සමාව වෙන්න මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයි මට ඇන්නොත් තෝගේ ඔක කඩලා මං කපලා විසික් කරලා දානවා. ආනේ ඉවතටයි